අයිබෝවන් අලුත් ආණ්ඩුවේ ශ්‍රී ලංකන් එයාලයින් එක පිළිබඳව අලුත් කතිකාවතක් දැන් මතුවලා තිබෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මේ ජාතික ගුවන් සේවය. ශ්‍රී ලංකන් එයාලයින් එක ගැන විශාල අර්බුද ගන්නක් පහුගිය කාලේ මතු වුණා. ලංකාවේ අලාභ ලබන රාජ්‍ය ආයතන වලින් ගත්තයින් පස්සේ අති විශාල ප්‍රමාණයක් 52ක් විතර මේ ආණ්ඩුව දිගින් දිගටම කියපු කාරණේ තමයි ඒවා පාඩු නොලබන ආයතන බවට අපි පත් කරනවායි කියලා. හැබැයි එවැනි තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ 52 ඒ විදිහටම අලාභ ලබනවා විතරක් නෙමෙයි. එය දැන් දෙගුණ තෙගුණ වෙලා පාඩු ලබන තැනකට තල්ලුලා තිබෙනවා. දැන් මේන් එකක් තමයි ශ්‍රී ලංකන් එයාලයින් එක. නැත්තම් ලංකාවේ අපේ ගුවන් සමාගම. මේ ගුවන් සමාගමේ අපි දකිනවා PB 67 කියන නෝටිස් එකක් ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම එක්ස්ට්‍රාઓඩිනරි ජෙනරල් මීටින් නැත්තම් විශේෂ මහසභා රැස්වීමක් කැඳවනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය ලබන 5 වෙනිදා 2026 මාර්තු මාසේ 5 වෙනි බ්‍රහස්පතින්දා ලැවෙන්ඩර් හෝල් එකේ බණ්ඩාරනායක මෙමෝරියල් ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකේ BMICH එකේ. දැන් මේකේ මූලික ඇජෙන්ඩා එක අපි දැක්කා මේ ආයතනයේ බලාපොරොත්තු වෙනවායි කියලා ඔවුන්ගේ ප්‍රමාණය ෂෙයාර්ස් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා විශේෂයෙන්ම ඔවුන්ගේ තිබෙන මුදල්මය තත්ත්වය වැඩි කර ගැනීම සඳහා ඔබ දන්නවා පහුගිය අවුරුද්දේ 2025 අනුරසානායක ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදියට රුපියල් මිලියන 20000ක් බය නැතුව අත දිග ඇරලා මේ ගුවන් යානා සමාගමට ලංකාවේ අරමුදල් රටේ මිනිස්සුන්ගේ අරමුදල් දුන්නා ඔවුන්ගේ පැවැත්ම ඉදිරියට ගෙන යාම සඳහා. දැන් මේ ආණ්ඩුව ගැන මේ ඉස්සර හිටපු ආණ්ඩුව ගැන කිව්වේ දිගටම ජනතා විමුක්ති පෙරමුණ මේම අපි මේ මුදල් ජනතාවගේ මුදල් මේ වගේ නාස්තිකාර වැඩවලට දාන්න උවමනා නැහැ. මොකටද මේ ජාතික ගුවන් සේවයක් කියලා තියාගෙන ඉන්නේ? මොකද හේතුව මේකෙන් අති විශාල ප්‍රමාණයක් මිනිස්සුන්ගේ සල්ලි අපි කාබන්සිනියා කරනවා. සල්ලි ගිලින ආයතනයක් බවට පත් වෙලා. ඔබ දන්නවද මේ රටේ ගුවන් යානයක නොගිය ගුවන් යානා ටිකට් පතක් ගත්තේ නැති අය ගුවන් යානයක් දැකලවත් නැති අය ගමේ කුඹුරේ වැඩ කර කර ඉන්නකොට උඩින් යන ගුවන් යානයට ඔවුන් රුපියල් 1000කට වැඩි ප්‍රමාණයකට හැම මාසෙකම සල්ලි ගෙවනවා කියලා. ඉතින් මේක තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ කියපු කතාව. හැබැයි දැන් අද ඔවුන්ගේ ආණ්ඩුවෙන් පළවෙනියෙන් රුපියල් මිලියන 20000ක් මේ ගුවන් යානා සමාගම රැක ගැනීම සඳහා වියදම් කරන්න තීරණය කළ තිබුණා 2025. දැන් 2026 එහෙම මුදලක් අපි දැක්කේ නැහැ ඒ අයවැය ලේඛනේ. හැබැයි දැන් මේ එක්ස්ට්‍රාઓඩිනරි ජෙනරල් මීටින් එකේ මූලික පරමාර්ථය තමයි කැපිටල් ඉන්ෆියුෂන් එකක්. ඒ කියන්නේ ප්‍රාග්ධනය ඇතුළත් කර ගැනීමක් මේ සමාගමට ශ්‍රී ලංකන් එයාලයින් එකට රුපියල් බිලියන 25.2ක්. ඒ කියන්නේ ගිය පාර 20000 මිලියන මේ පාර රුපියල් බිලියන 25.2යි. ඒ කියන්නේ රුපියල් මිලියන 25200ක් මේ අවුරුද්දේ ඔවුන් බලාපොරොත්තු වෙනවා කිසියම් විදියකට එකතු කරගන්න. එකතු කරන ක්‍රමය තමයි රුපියල් 100කට මේ කොටසක් මිල කරලා ඒ මිල අනුව එය භාණ්ඩාගාරයට ගන්න කියලා කියනවා. එතකොට භාණ්ඩාගාරයකින් කොටස් ප්‍රමාණයක් ගන්නවා. ඒ මුදල් ටික රුපියල් බිලියන 25 නැත්නම් රුපියල් මිලියන 25200 ඔවුන් දෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එකට. මම දන්නේ නැහැ කොහොමද මේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොකද හේතුව මේ මුදල අපි ඔබ දන්නවා දෙන්න එක පැත්තකින් ආණ්ඩුවේ යම්කිසි විදියකට පරිපූර්ණක ඇස්සමේන්තුවක් වත් ගේන්න වෙයි පාර්ලිමේන්තුවට මේ රුපියල් මිලියන 25200 ලබා දීම සඳහා. ඇයි? මොකද හේතුව ආණ්ඩුව
ශ්‍රී ලංකන් එයාලයින් එකේ යම් කිසි කොටස් ප්‍රමාණයක් ගන්නවා නම් ඒකට රුපියල් 100 නම් මම දන්නේ 100 කොහොමද හොයාගත්තේ කියලා ඒක ලොකු ප්‍රශ්නයක්. ඒතර රුපියල් 100 ගානේ මේ ශ්‍රී ලංකන් එයාලයින් එකට අවශ්‍ය කරන ඉන්ෆියුෂන් එක මුදල් පොම්ප කිරීම ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ ට්‍රෙෂරි එක නැත්තම් මහා භාණ්ඩාගාරයේ. මහා භාණ්ඩාගාරයේ නායකයා ජනාධිපතිතුමාගේ පුද්ගලික මුදලින් ගේන එකක් නෙමෙයි. ඔහු මේකට පාර්ලිමේන්තුවේ අවසරය ගන්න ඕනේ. එතකොට රුපියල් මිලියන 25200ක මේ මුදල් ශ්‍රී ලංකන් එයාලයින් එකට දෙන එකට ආණ්ඩුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා පරිපූර්ණ කැස්මේන්තුවක් ගේන්න වෙනවා. එතකොට අනික් කාරණේ තමයි විශේෂයෙන්ම අපි මේකෙදි දකින්න තව කාරණයක් මම හිතන්නේ මේ ක්‍රියාවලියත් එක්ක අපිට තිබෙන ඊළඟ කාරණේ තමයි දැන් මෙහෙම කරන්නේ ඇයි? දැන් මේ ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේ පාඩුයි කියලා කියනවා. මෙය ප්‍රතිව්‍යුහගත කරණය කළ යුතුයි කියලා කියනවා. මට හිතා ගන්න බැරි. මොකද හේතුව දැන් මේ ආයතනයේ ගුවන් සමාගමේ සභාපති විදිහට වැඩ කරන්නේ සරත් ගණේගොඩ මහත්මයා. ඔහු හෙලිස් සමූහයේ ප්‍රධාන විධායක තනතුරක් දරන නිලධාරියෙක්. ඉතින් ඒ වගේම හෙලිස් සමූහයේ විධායක නිලධාරීන් 3 දෙනෙක් විතර මේ පත්කිරීම් එක්ක වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය තුළ අපි දකිනවා මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ඇත්තටම අද හෙලිස් සමාගමේ ප්‍රධාන නිලධාරීන් තිදෙනෙකුගේ වගකීම යටතට පත් වෙලා තිබෙන්නේ. ඒතකොට දැන් ඒ ඔවුන් පඩිය ගන්න නැතුව වැඩ කරනවා කියලා තමයි අපිට ආරංචිය තියෙන්නේ. ඉතින් මේක හොඳ කාර්යයක් වුණත් අත් වශයෙන් මේ ආයතන ගොඩ ගැනීමට නම් කිසියම් විදියකට දක්ෂතාවයේ තියෙන පඩියක් ගන්න ඒ වෙනුවෙන් ඒ පිළිබඳව හොඳ හසල දැනුමක් තියෙන මිනිස්සු මේකට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැතිව මේ පඩි නොගන්න අය මේ ආණ්ඩුව යටතේ ආයතන වලට ආවයි කියලා ඒ ආයතන දුවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආයතන වලට එන්න ඕනේ, ගන්න ඕනේ, දක්ෂතාවයේ තියෙන, හැකියාව තියෙන, ඒ ආයතන දුවන්න පුළුවන් අත්දැකීම් තියෙන පුද්ගලයන් පඩියක් කීයක් හරි කමන්නේ නැහැ කියලා ගත්තර කමන්නේ. මොකද හේතුව ඔවුන්ට නිකරුණේ වැඩ කරන එකට වැඩිය වටින්නේ අත වශයෙන් යම් පඩියක් අරගෙන මේකට දක්ෂතාවයේ තියෙන පුද්ගලයන් ඇතුළත් කරලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන එක. එතකොට මේ ක්‍රියාවලිය තුල අපි දකිනවා ඇත්තටම මේ ආයතනය තුල දැන් විශාල අර්බුද ගණනාවක් මතුවලා තිබෙනවා. අද වෙනකොට ප්‍රධාන විධායක තනතුර සඳහා පත් නොකිරීම CEO කෙනෙක් පත් නොකිරීම තුල මම හිතන්නේ විශාල අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය තව අර්බුදයක්. එහි ඉන්න නියෝජ්‍ය එහි ඉන්න අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මම අද කරුණුත් සමග මම ඔප්පු කරලා පෙන්නුවා. ඔහුට ගුවන් යානා පැදවීම පිළිබඳව සහතිකය ගන්න ගැනීම තුළ ඔහුට ඌව එකෙන් අසමත් වෙලා තිබෙන තත්ත්වයක් තිබෙනවා කියලා. ඒ ක්‍රියාවලිය තුළ අද මේ ක්‍රියාදාමය තුළ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් විශාල අර්බුදයක් අපිට එනවා. මොකද හේතුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ තිබෙන ඒ නිලධාරීන් නිවැරදි අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් නැති පිරිසක් බවට පත් කරපුවාම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ජාත්‍යන්තර සංගමය යම්කිසි විදියකට අපේ ලංකාවේ ගුවන් සේවය පිළිබඳවත් යම්කිසි විදියකට කල්පනා කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ ක්‍රියාදාමයන් එක්ක බලපුවම මට තේරෙන කාරණේ තමයි එකක් ශ්‍රී ලංකන් එයාලයින් එකට මේ රුපියල් මිලියන 25200 ඇතුළත් කිරීම තුල යම්කිසි විදියකට පාඩු නොලබන තත්ත්වයකට පත් කරගත්තයින් පස්සේ කිසියම් විදියකට සමාගම් කීපයක් උත්සාහ කරනවායි කියලා අපිට නැවත ආරංචි ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම කේටරින් එක. ඒ කියන්නේ උන්ට කෑම දෙන මේක ඒ ගුවන් යානා වලට කෑම සපයන අංශය ඊටාම ලාභදායී. ඒ වගේම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඒ කියන්නේ මේ බිමේ සම්පූර්ණ ඔපරේෂන් එක කරන අය මේකත් ඊටාම ලාභදායී. ඒ නිසා මේ දෙක ලබා ගැනීම සඳහා කිසියම් ලෙසකින් ශ්‍රී ලංකන් එයාලයින් එකට අපේ ආදරණීය මේ රටේ මිනිසුන්ගේ මුදල් ටික දාලා ඔවුන් ගෙවන බදු මුදල් ටික දාලා මේක යම් කිසි විදියකට සමනය කරලා එදිනින් පස්සේ මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තිබෙන කේටරින් එකත්
ඊළඟට අනිත් පැත්තෙන් බලපුවාම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එකත් වෙනත් සමාගම් දෙකක් විසින් මිලදී ගන්න හදනවා කියන කාරණය අපිට දැන් කනින් කොනින් හැමතැනකින්ම ආරංචි වෙමින් තිබෙනවා. ඒ නිසා මම කියන්න කැමති අනුර සානායක මැතිතුමනි මෙය ඔබගේ යටතේ තියෙන ආයතනයක් බවට දැන් පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා න්‍යායාලයින් එක එය මේ තත්ත්වයට පත්වීම පිළිබඳව අපි කෙලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ ඔබතුමාට. ඒ නිසා මේ ආයතනයට මේ තරම් මුදලක් ගිය අවුරුද්ද රුපියල් මිලියන 20000ක් මේ අවුරුද්ද රුපියල් මිලියන 25200ක් මේ විදිහට මුදල් දාලා ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් මකරකට යවනවා වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක කොයිතරම් සාධාරණද කියලා අපි කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මෙය ඔබට හොඳයි තවදුරටත් අපි මේ කරුණු කාරණා ගණනාවක් තව තිබෙනවා කතා කරන්න. ඒ නිසා මේ සම්බන්ධව හොඳින් ඔබ අවබෝධ කරගන්නී කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේත් අපි නිදහස් අදහස් සමග ඔබගෙන් සමුගන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ.